ඔයාලට කොහොමද අවුරුදු සරුද අපි නම් ගියා නුවරඑළිය අවුරුද්ද ලබනකොටම අපි ගියා අවුරුදු දවසට පහුවදා නුවරඑළිය ගියා. ඉතින් අපි නුවරඑළිය ගිහිල්ලා නුවරඑළිය ගිගිරිවැව ගාව චුට්ටක් ඇවිදලා කරලා අනිවාර්ය පාඩුවේ ඉන්න තමයි ගියේ. ඉතින් අපි චුට්ටක් නුවරඑළිය ඇවිදලා අනිදහසේ ඉඳලා එනින් ගමන් හිතුණා කුඹල්වල පන්සල බලන්න යන්න. ඉතින් අපි එනකොට ගොඩක් කරවල වෙලා තිබුණේ නෑ. තිබුණු වෙලාවත් එක්කලා අපි කුඹල්වල පන්සල බලන්න ගියා ගයිස්. හරිම ලස්සනයි. මෙතෙන්ට යන්නම ඕන තැනක්. ඇත්තටම කියනවා නම් මේක දිව්‍ය ලෝකයක් වගේ හරිම ලස්සනයි. බලන්න ගිහිල්ලා නැති කට්ටිය ගිහින් බලන්න. මෙතන ගොඩක්ම ලස්සනට පේන්නේ බලු එහෙම එළිය වැටිලා තියෙනකොට තමයි බලුප් එළියට තමයි ගොඩක් ලස්සන. අපි ගියපු වෙලාවත් එක්කලා අපිට එහෙම මේ එළිය බලුප් දාලා එළිය බලා ගන්න තිබුණේ නෑ. විදිහක් නෑ. අපි ගියේ කලින් 6න් පස්සේ වගේ ගියොත් බලුප් දාලා ලස්සන බලා ගන්න පුළුවන් කුඹල්වල පන්සල. ඉතින් මේ ගයිස් ගියපු නැති කට්ටිය බලන්න හරිම ලස්සනයි. මෙතෙන්ට යන්නම ඕනේ. මාරම පිරිසිදුයි, මාරම ලස්සනයි. ඇත්තටම කියනවා නම් දිව්‍ය ලෝකයක් වගේ. ගිහින් බලන්න, ගියපු නැති කට්ටිය ගිහිල්ලා බලන්න. ඉතින් ඔයාලා ගිහිල්ලා නැත්තම් නුවරඑළිය යනකොට මේ ඉන් බලන්න. ඉතින් මාරම ලස්සනයි. මේක ඇතුළට ෆෝන් ගෙනියන්න දෙන්නේ නැහැ. ඉතින් මට ඇතුළ පෙන්වන්න විදිහක් නැහැ ඔයාලට. වීඩියෝ කරගත්ත ටික විතරයි මට මේ පෙන්වන්න පුළුවන් උනේ. ඇතුළේ ෆෝන් යූස් කරන්න දෙන්නේ නැහැ මේක ඇතුළට. ඉතින් මාරම ලස්සනයි. ගිහින් නැති කට්ටිය ඉතින් ගිහිල්ලා බලන්න. ලස්සනයි. ඇත්තටම මෙතෙන්ට යන්නම වටිනම තැනක්. මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් මයිත් එක්කලා හැමදාම එකතු වෙලා ඉන්න මගේ යාළුවෝ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියන ගමන් හැමෝටම සුබ පතනවා. මයිත් එක්කලා හැමදාම මේ වගේ වීඩියෝ බලන්න රැඳිලා ඉන්න කියලාත් ඉල්ලනවා ආදරෙන්.